Hello everyone, welcome to Loveland YouTube channel. ඉතින් කොහොමද? අද මම ඔයාලට පොසොන් දවසේ වෙච්ච දේවල් ටික අරගෙන උපදූප vlog එකක් අරගෙන එන්නයි හදන්නේ. ඉතින් අපි මේ දවසේ පොසොන් එකට අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. හැබැයි පොසොන් දවසේ උදේ ඉඳන් වැස්ස අපි හිතුවේ අපේ දන්සල චකබ්ලාසේ කියලා. මොකද වැස්සත් එක්ක මිනිස්සු අයිස්ක්‍රීම් කන්නේ ඒ කියලා අපි හිතුවේ නෑ. හැබැයි හිතපු නැති විදියට ගොඩාක් සෙනඟ අපේ දන්සලට ආවා. දන්සලේ කොඩිය වන්න රජකාරිය මමයි මල්ලි බාරගත්ත හින්දා ඉතින් මට ගොඩාක් ක්ලිප්ස් ගන්න මිස් වුණා. ඒක නිසා ඔයාලත් එක්ක මම මේ ෆොටෝස් ටික ෂෙයා කරගන්නම් අපේ දන්සලේ තිබ්බ දේවල්. දන්සලේ වැඩ රාජකාරිය අවසන් වෙලා හවස් වෙලා අපි පොසොන් බලන්න කෑගල්ලට යන්න පිටත් වුණා. ඉතින් ලොරිය තමා ගමන දිවේ මෙදසරේ නම් අපි පුටු බංකු දාගෙන ගියේ. ඔන්න අපිට හම්බෙච්ච පළවෙනිම දන්සල අනේ පළවෙනි එක නෙවෙයි ඉස්සර අපි බත් දන්සලකට ගියා, පාන් දන්සලකට ගියා. ඊට පස්සේ තමයි මේ සුප් දන්සල අපිට පහල කඩු ගන්න ආවදී සෙට් වුණේ. මේකෙත් ගොඩාක් තැන්වලදී මට වීඩියෝ ක්ලිප්ස් ගන්න අමතක වුණා ඇත්තටම. ඉතින් ඒක නිසා මං හිතුවා ගත්ත ෆොටෝස් වලත් එක ෂෙයා කරගන්න ඕනි කියලා. කලින් කිව්වත් වගේ අපිට ඉස්සරහම සෙට් වුණා බත් දන්සලක්, ඒ ඉස්සරහම තිබ්බ පාන් සතේ දන්සලක්, මේක සුප් දන්සලක්. ඊට පස්සේ අපිට හම්බුණා රෑවෙද්දි නූඩල්ස් දන්සලක්, ඒ වගේම බෙලිමල් දන්සලක්, අයිස්ක්‍රීම් දන්සලක්, මේක නෙස්කැෆේ දන්සලක්. ඊට පස්සේ ආයෙත් සුප් දන්සලක්, ඒ වගේම අන්තිමේටම අලකොලයි රොටි දන්සලක්. ඉතින් මෙදා සැරේ මං හිතන්නේ ලංකාවේ වැඩිම දන්සල් ප්‍රමාණයක් තිබ්බේ මේ සැරේ පොසොන් එකට කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පොසොන් දවස ගෙවුනේ. ඇත්තටම වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් අඩුයි. හැබැයි තියෙන ක්ලිප්ස් ටිකෙන් කොහොම හරි මැනේජ් කරලා vlog එකක් හදනවා කියලා මම මේ vlog එක හැදුවේ. ඉතින් මේ වගේ අපේ vlogs බලන්න කැමති අය ඉන්නවා නම් අපේ channel එක subscribe කරන්න කියලා invite කරනවා. ආයෙත් මේ වගේ vlog එකක් අරගෙන ඉක්මනට මාලාව හම්බ වෙන්න එන්නම්. Thank you for watching. Bye bye.